ආයබෝවන් විශේෂ පොතක් වෙත අවධානය යොමු කරන්නේ. මීට පෙර අප ඔබට සඳහන් කළා වෙනසුවේලාවට මේ වන විට ප්‍රහාර මාලාවක් එල්ල වෙමින් තිබෙන බව, ඇමරිකාව එම ප්‍රහාර එල්ල කරමින් තිබෙන බව සඳහන් කළා. දැන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා වෙනසුවේලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිය භාරයට ගත් බව. ඒ වගේම ඔවුන් භාරයට ගත් මේ නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වෙනසුවේලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ රටින් ඉවතට ගෙන ගිය බවත් ට්‍රුත් ගිණුමේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කරනවා. වෙනසුවේලාවේ කරකාස් අගනුවරට ඉලක්ක කරමින් අද අලුයම ප්‍රහාර එල්ල කරේ රට වේලාවෙන් අලුයම ප්‍රහාර මාලාවක් එල්ල කෙරුණා. ඒ ප්‍රහාර මාලාව අතරතුර නිකුත් කරන ලද දර්ශනවල ජාත්‍යන්තර මාධ්‍යවලට නිකුත් කළ දර්ශනවල දැක්ුණේ ඉතා පහතින් ගමන් කරන ප්‍රහාරකයානා මගින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන ආකාරය. ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කරේ අගනුවර වෙනසුවේලාවේ අගනුවර පිහිටි හමුදා ඉලක්ක සහ ආරක්ෂක ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බව. කෙසේ වෙතත් වෙනසුවේලානු රජය සඳහන් කළා තවත් නගර කිහිපයකට ප්‍රහාර එල්ල වී තිබෙන බව. ඒ වගේම ජාතික ආපදා තත්ත්ව හදිසි තත්ත්වයක් වෙනසුවේලානු රජය පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා. ඒ වගේම සියලුම බලමුළු අදාළ ආක්‍රමණයට එරෙහිව කැඳවන බවටත් නිවේදනය කෙරුණා. කෙසේ වෙතත් ඉන්න අනතුරුව දැන් ඇමරිකාව නිවේදනය කොට තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා නිවේදනය කොට තිබෙනවා සිය ට්‍රුත් ගිණුමේ වෙනසුවේලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ තම භාරයට ගත් බවත් ඔවුන් රටින් ඉවතට ගෙන ගිය බවත්. වෙනි நன்றி அமரஸ்ரீ. தற்பொழுது இதற்கு முன்னர் நாங்கள் உங்களுக்கு தெரிவித்திருந்தோம் வெனிசுவேலாவுடைய பல பகுதிகளிலுமே தொடர்ச்சியாக தாக்குதல்கள் நடத்தப்பட்டுக் கொண்டிருக்கின்ற விடயத்தை நாங்கள் தெரிவித்திருந்தோம். அந்த வகையிலே தற்பொழுது அமெரிக்க ஜனாதிபதி விசேடமான அறிவித்தொன்றை விடுத்திருக்கிறார். வெனிசுவேலா ஜனாதிபதி நிக்கோலஸ் மதுரோவும் அவருடைய மனைவியும் சிறைப்பிடிக்கப்பட்டிருப்பதாக அவர் தெரிவித்திருக்கிறார். வெனிசுவேலாவின் மீது மிக பெரிய அளவிலான தாக்குதல்கள் தொடர்ச்சியாக மேற்கொள்ளப்பட்டு வருவதாகவும் அமெரிக்க ஜனாதிபதி தெரிவித்திருக்கிறார். அமெரிக்க ஜனாதிபதி டொனால்ட் ட்ரம்ப் தன் வெளியிட்டிருக்கிற ட்ரூத் ஊடக பதிவிலே தான் அவர் இந்த விடயத்தை தெரிவித்திருக்கிறார். இன்று காலை முதல் தொடர்ச்சியாக தாக்குதல்கள் வெனிசுவேலாவில் மேற்கொள்ளப்பட்டு வருகிறது. தொடர்பான காணொலிகள் சர்வதேச ஊடகங்களில் வெளியிடப்பட்டுக் கொண்டிருக்கு. இந்த நிலையிலே தான் அமெரிக்க ஜனாதிபதி விசேட அறிவிப்பு ஒன்றை வெளியிட்டிருக்கிறார். அதாவது வெனிசுவேலாவினுடைய ஜனாதிபதியும் அவருடைய மனைவியும் தற்பொழுது சிறைப்பிடிக்கப்பட்டிருக்கிறார்கள். தொடர்ச்சியாக இங்கே தாக்குதல்கள் நடத்தப்பட்டுக் கொண்டிருக்கின்ற விடயத்தை அவர் தெரிவித்திருக்கிறார். නැවතත් එම පුවත වෙනසුවේලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිය භාරයටගෙන රටින් ඉවතට ගෙන ගිය බව ඇමරිකාව නිවේදනය කරනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රුත් ගිණුමේ සටහනක් තවමින් සඳහන් කරන්නේ දීර්ඝ ප්‍රහාර මාලාවකින් අනතුරුව මෙම පියවරගත් බව. අද අලුයම කාලයේදී රට වේලාවෙන් අලුයම කාලයේදී ප්‍රහාර මාලාව එල්ල වුණේ. මේ ප්‍රහාර මාලාවත් සමගම වෙනසුවේලාවේ අගනුවර වන කරාකස් අගනුවරට මුලින් ප්‍රහාර එල්ල වුණා. කෙසේ වෙතත් වෙනසුවේලානු රජය සඳහන් කරන ආකාරයට තවත් ප්‍රාන්ත කිහිපයකට ප්‍රහාර එල්ල වී තිබෙනවා. ඒ අනුව මිරන්ඩා ඇතුළු තවත් ප්‍රාන්ත කිහිපයකටම ප්‍රහාර එල්ල වුණු බව තමයි සඳහන් කරන්නේ වෙනසුවේලානු රජය. ඉන් අනතුරුව වෙනසුවේලා පාර්ශවයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරුණා. ඒ වගේම ජංගම ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙච්ච බලය පවරමින් ප්‍රකාශයක් නිකුත් කරුණා ඒ වෙනසුවේලානු පාර්ශවයෙන්. ඉන් අනතුරුව දැන් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කරනවා වෙනසුවේලාවේ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ සිය භාරයටගෙන සිය ග්‍රහණයටගෙන රටින් ඉවතට ගෙන ගිය බව. කෙසේ වෙතත් දැන් මේ අවස්ථාව වන විට රට අලුයම 4:45 නැත්නම් 4 විනාඩි 45 සහ 5 අතර කාලය ගත වෙන්නේ. දැනට වාර්තා වන ආකාරයට පෙරවරු 11ට පමණ ඇමරිකාව පාර්ශවයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව තොරතුරු තවදුරටත් ඉදිරිපත් කිරීමට නියමිත බව තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. නැවතත් එම පොත සඳහන් කරන්නේ වෙනසුවේලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ බිරිඳ තම භාරයටගෙන රටින් ඉවතට ගෙන ගිය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රුත් ගිණුමේ සටහනක් තමයි ප්‍රකාශ කරනවා. පැය කිහිපයක ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව මෙම ඔහුව තමන්ගේ භාරයට ගත් බව තමයි ජනාධිපති ට්‍රම්ප් සිය ට්‍රුත් ගිණුමේ සටහන් කරන්නේ. රේඩියෝවට වීඩියෝ ගුවන් විදුලි ප්‍රවෘත්ති කලාව නව මානයකට ප්‍රමුඛ පුවත් සිරස FM ඔස්සේ ආනවා වගේම newsfirst.lk ඔස්සේ දැන් බලන්නත් පුළුවන්. සෑම දිනකම උදෑසන 7ට දහවල් 12:30ට සහ සවස 6:30ට. News First Visual Radio.